පසුගියදා ආණ්ඩුව විසින් ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබූ සර්වපාක්ෂික සමුළුව පිළිබඳව සාමාන්‍ය වශයෙන් දේශපාලන කතිකාව තුල තිබෙන්නේ බොහොම සාධනීය අදහසක්. ඒ සාධනීය ජනාධිපතිවරයාගේ සාධනීය පියවරක් විදිහට තමයි සැලකෙන්නේ. විශේෂයෙන්ම ඇමරිකාවේ ජනාධිපති විසින් පනවනු ලැබූ තීරුබදු ඒ පිළිබඳ තත්ත්වයක් සමග තියුණු ලංකාවේ අපනයන වලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් කතා කිරීම සඳහා මේ විදිහට ඒකාබද්ධතාවයක් ඇති කර ගැනීම සුදුසුයි කියන එක තමයි අදහස. දැන් මගේ අදහස ඊට වඩා සම්පූර්ණ මහත්මසිම වෙනස් එකක්. දැන් මම බලන්නේ සාමාන්‍යයෙන් ඒක මේ ආණ්ඩුවේ ජනවරමට සහ ඒ පසුගිය ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයත් සමග ඇති වුණු දේශපාලන පරිවර්තනයට විශාල හානියක් කියන එක. දැන් සාමාන්‍ය වශයෙන් ගත්තාම මම හිතන්නේ මෙවැනි කියන්නේ අපිට අහන්න පුළුවන් දැන් මේ සම්බන්ධයෙන් ඒ වැනි සර්වපාක්ෂික සමුළුවක් මගින් ඉෂ්ට කර ගැනීමට උත්සාහ කරපු අරමුණු ඉෂ්ට කර ගැනීමට වෙනත් ක්‍රමයක් තිබුණේ නැද්ද කියන ප්‍රශ්නේ වෙනම අහන්න පුළුවන්. ඊට පෙර මම කැමැති කතා කරන්න දැන් මොන හේතුවක් නිසාද මම කියන්නේ මේක මම මේකට විරුද්ධයි කියලා කියන්නේ ඇයි කියන එක. දැන් අපි දන්නවා මේ වගේ දේවල් වලින් මේවා සාමාන්‍ය වශයෙන් අපිට සැලකිය හැක්කේ ඒවයි ප්‍රකාශිත අරමුණට වඩා එහි consequences ඒ මගින් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ එහි ආචරණය එහි effects ඒ මගින් සිදුවන්නේ කුමක්ද කියන දේ ආශ්‍රයෙන් තමයි මම හිතන්නේ මෙවැනි ක්‍රියාවන් තක්සේරු කළ යුත්තේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ජාතික ජනබලවේගයේ මැතිවරණ ජයග්‍රහණය මගින් සිදුවුණු දෙයක් තමයි ඔය සම්ප්‍රදායිකව තිබුණු ඒ සම්ප්‍රදායික ප්‍රභු තන්ත්‍රය තාම දැඩි පරාජයකට ලක් වුණා. එයාට තිබුණු ඒ දේශපාලන අවකාශය හැකිලිලා ගියා. ඒ අය නැවත නැගිටීමට දුෂ්කර මට්ටමේ තත්වයකටපත් වුණා. නමුත් සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ජාතික ජනබලවේගයේ දේශපාලන කළමනාකරණය. ඒ කියන්නේ විශේෂයෙන් ඒ ආණ්ඩු බලය මෙහෙවන පිරිසගේ දේශපාලන කළමනාකාරීකරණයේ තියෙන දුර්වලතා නිසා යම්කිසි විදිහක ඒ විරුද්ධ පක්ෂ වලට නැවතත් යම්කිසි විදිහක දේශපාලන කතිකාව තුළ යම් සුජාතභාවයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. ඒකට සම්පූර්ණයෙන්ම මම හිතන්නේ සෑහෙන දුරකට සම්පූර්ණ නැතත් අඩුතරමින් 75%ක්වත් වගකිව යුත්තේ ආණ්ඩුව විශේෂයෙන් ආණ්ඩුවේ දේශපාලනය ඒ සැලසුම් කරන එක කළමනාකරණය කරන පිරිස් කියන එක තමයි මගේ අදහස. දැන් ඒ වගේම දැන් මේ සර්වපාක්ෂික සමුළුව මගිනුත් සිද්ධ වෙලා තිබෙන නැවත වතාවක් ඒ විපක්ෂික විරුද්ධ පක්ෂවලට ප්‍රධාන පරාජයටපත් වෙච්ච ප්‍රධාන වශයෙන් මම කියන්නේ මේ පරාජයටපත් වෙච්ච දේශපාලන බලවේග වලට හැකියාවක් ලැබිලා තිබෙනවා යම් කිසි විදිහක නැවතත් දේශපාලන කරළිය තුලට ඇවිල්ලා යම් සාධනීය භූමිකාවක් ඒ අයට මේ සමාජය ඉස්සරහා පෙන්වන්නද. ඒකට එක්තරා විදිහක අපිට කියන්න පුළුවන් ආණ්ඩුව විසින්ම මේ විපක්ෂික බලවේග වලට සුදුහුණු ගාලා තිබෙනවා කියන එක. දැන් මේක මම හිතන්නේ ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම දේ. දැන් අපි බැලුවොත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවපත් වුණා කියලා කියන්නේ ඒකට විශාල ජනවරමක් ලැබුණා. සහ පාර්ලිමේන්තුවේ විශාල බලයක් ලැබුණා. ඒකේ දැන් ආණ්ඩුවම ඒ ජාතික ජනබලවේගයම නැත්තම් එහි ප්‍රකාශකයෝ ජනතා විමුක්ති පෙරමුණ මේ අයම ප්‍රකාශ කරපු දෙයක් නෙමේ. ඔය 76 වසරක සාපේ කියන එක. දැන් ඒක ඒ 76 වසරක සාපේ කියනවා නම් ඒ සාපය පවත්වාගෙන යන බලවේග මේ පරාජය කිරීම කියන එක ඉතා වැදගත් දේශපාලන අවශ්‍යතාවයක්. එතකොට ඒ අය දැන් ඒක නිකන් මේ
ජනවරමකුත් නෙවෙයි විශාල ජනවරමක් ලැබුණා සහ ජාතික ජන බලවේගය කියලා පුළුල් දේශපාලන ව්‍යාපාරිකුත් ගොඩ නැගුණා ඊට සමාන්තරව. අත් වශයෙන්ම දැන් මෙතනදී අවශ්‍ය කරන්නේ අපේ සමාජයේ දැන් මේ විශේෂයෙන් මේ තීරුබදු ඇමරිකානු තීරුබදු පිළිබඳ ප්‍රශ්නයට අදාළව යම්කිසි පුළුල් සම්මුතියක් ලබා ගන්න නම් අපිට ඇසිය යුතු ප්‍රශ්නය තමයි ඒ සඳහා ඇයි මේ පරාජයට පත්වෙච්ච ඒ ප්‍රභූ දේශපාලන බලවේග නැවත කරලියට කැඳවන්නේ. ඒ අයට අනවශ්‍ය ඒ අයට සුජාත භාවයක් ලබා දෙන්නේ. ඒ අයට පිළිගැනීමක් ලබා දෙන්නේ. ඒ අය මේ ක්‍රියාදාමයේ කොටසක් බවට පත් කරගන්නේ ඇයි කියන ප්‍රශ්නේ අපිට මතු කරන්න පුළුවන්. දැන් මේ මෙතනදි වෙන්නේ දැන් මේ වගේ සර්වපාක්ෂික සමුළු වල කැඳවුවාම ඒක යම්කිසි විකල්ප අපිට කියන්න පුළුවන් ඒක මේ යම්කිසි විකල්ප බල කේන්ද්‍රයක් බවට පත් වෙනවා. ඒක අපි කැමති උනත් නැති උනත් ඒ ආණ්ඩුව කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා මීට අමතරව විකල්ප බල කේන්ද්‍රයක් ඒ අයට පුළුවන් වෙනවා යම්කිසි විදිහක ඒ ආණ්ඩුවේ තීන්දුව తీරන ජාතික ප්‍රතිපත්ති මේවා සම්බන්ධයෙන් එයාට වැඩි කාර්යභාරයක් ඉල්ලා සිටීමට ඒගොල්ලන්ට හැකියාවක් ලැබෙනවා. ඒක ප්‍රතික්ෂේප කිරීමටත් ආණ්ඩුවට හැකියාවක් ලැබෙනවා. එක පැත්තකින් ඒ නිසා අපිට කියන්න පුළුවන් ඒ ආණ්ඩුව තමන්ම උගුලක වැටීමක්, තමන්ගේම අතපය බැඳ දමා ගැනීමක්, එහෙම නැත්නම් ඒ තමන්ගේම සතුරන්ට ආයුධ දීමක් විදිහට සලකන්න පුළුවන්. අපි හොඳින් දන්න දෙයක් තමයි දැන් තියෙන දේශපාලන වාතාවරණය ගත්තාම මේ විශාල ප්‍රභූ සම්දානයක් ඇති වෙමින් තිබෙනවා. මේ ජාතික ජන බලවේගයේ ඒ ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධව සහ විශේෂයෙන්ම ඒ ඇතිවෙච්ච දේශපාලන පරිවර්තනය ආපසු හැරවීම සඳහා මේ ඊටාම විධිමත් ක්‍රියාමාර්ගයක් දියත් වෙනවා. දැන් ඔය සමාජ මාධ්‍ය පාවිච්චි කරලා ඒ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපකීර්තියට ලක් කිරීම සඳහා එන දේවල් එහිම තිබෙන යම් දුර්වලතා නිසා උදාහරණයක් විදිහට ප්‍රකාශකයන්ගේ යම් තාම අපිට කියන්න පුළුවන් අපරිණත ප්‍රකාශ මුල් කරගෙන මේ කරන ප්‍රචාර මේවා නිකන් ඒවට හුදෙක් ප්‍රතිචාර සමාජයෙන් එන ප්‍රතිචාර විතරක් නෙමෙයි ඒවා යම් කිසි විදිහක මේ ඒ කියන්නේ ඒවා තියෙනවා යම් අරමුණක් සහිතව වැඩපිළිවෙලක් සහිතව කරන දේවල්. ඒතකොට ඒ වගේම යම්කිසි පරාජයට පත්වෙච්ච බලවේග ඒගොල්ලන්ගේ අභ්‍යන්තරයේ තිබුණු ඒ අය අතරම තිබුණු විවිධ මතභේද යම්කිසි විදිහක සමනය කරලා ඒ අය හැමෝම මේ කියන්නේ හැමෝම ඒකබද්ධ වෙලා ඉන්නවා. දැන් අපි බැලුවොත් මේ ඉන්න බලවේග කීපය මේවා අත් වශයෙන්ම එකිනෙකාට විරුද්ධව කටයුතු කරපු එකිනෙකාට හොරු ගියාගත්ත පිරිස්නේ. දැන් උදාහරණයක් විදිහට ඔය රනිල් සජිත් පාර්ශවය සහ දිලිත් පොහොට්ටු පාර්ශවය මෙයා බැලුවොත් එකිනෙකාට විරුද්ධව හොරු කියාගත්ත මේ පාර්ශව මේවා. නමුත් ඒ අය දැන් යම් කිසි විදිහක නැවත ඒ තමන් එකිනෙකාට විරුද්ධව කරපු චෝදනා පැත්තකින් තිබියදී මේ අය යම් කිසි විදිහක එකතු වෙලා තිබෙනවා මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව. දැන් ඒක කොයිතරම් දුරට ගිහින් තියනවද කියනවා නම් ඒ අය ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කරලා තිබෙනවා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඒ විරුද්ධ පක්ෂ වලට වැඩි ආසන ගාණක් ලැබෙන ස්ථානවල ඒගොල්ලෝ එකතු වෙලා ජාතික ජන බලවේගයට විරුද්ධව ඒ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සූදානම් කියන එක. ඒකට අපිට ඊටම පැහැදිලිව පේනවා ඒ වෙන එක කඳවුරක් විදිහට අර මම මීට කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අර මේ රුසියාවේ ඒ විප්ලවයෙන් පසුව ඒ 1917න් පසුව ඒ බොල්ෂෙවික්වරු බලය අල්ලගත්තට පස්සේ ඒ විවිධ ජාත්‍යන්තර බලවේග සහ ඒ දේශීය මේ බොල්ෂෙවික් විරෝධීන් එකතු වෙලා එක සම්දානයක් හැදුවා වගේ මෙතනත් ඒ වගේ සම්දානයක් හැදිලා තියෙනවා. ඔය අන්තවාමාංශික පිරිස් පවා දැනුවත් හෝ නොදැනුවත්ව ඒ සමස්ත ව්‍යාපෘතියේ ගොදුරක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට ඒ තත්ත්වය අපි තුමු මේ සර්වපාක්ෂික සමුළුව දේශ බැලිය යුත්තේ විශේෂයෙන් එහි දේශපාලනය දිහා. ඉතින් වෙනව
ප්‍රායෝගික පැති නෙමෙයි. එහි දේශපාලනය දිහා අපි බැලිය යුත්තේ මේ පුළුල් චිත්‍රය ඇතුලේ. දැන් මේ පුළුල් චිත්‍රය ඇතුලේ බලපුවාම අපිට හොඳින් පේනවා ඒ මගින් සිද්ධ වෙන්න වෙන කිසි දෙයක් නෙමෙයි. මේ යම් කිසි විදිහකට නැවතත් ඒ අයට අර පොලිටිකල් අපර් හෑන්ඩ් එකක් ලැබෙනවා දේශපාලන කතිකාව තුල. කියන්නේ ඒ අයට කියන්න පුළුවන් දැන් ඒකට දැන් විශේෂයෙන් දැන් ඔය මේ අපි කියන්නේ දැන් ජාතික ජන බලවේගයේ පොලිටිකල් රෙටොරික් තියෙනවනේ. ඒගොල්ලන්ගේ දේශපාලන මේ කතිකාව තියෙනවනේ. ජනප්‍රිය දේශපාලන කතිකාව. ඒක තුල මේ බලවේග මේ හඳුනාගන්නේ රට විනාශ කරපු, විනාශ මුඛයට ඇද දාපු, හොරු ඒ වගේ පිරිසක් විදියට. හැබැයි ඒ අයටම ඇවිල්ලා කියනවා රට ගොඩ ගන්න උදව් කරන්න කියලා ආණ්ඩුවට. ඒකේ තියෙන විශාල විරුද්ධාභාසයක් තිබෙනවනේ. ඒ නිසා ඒ කියන්නේ මේක එක්තරා විදිහක තමන්ගේම මිනිවල තමන් විසින්ම කපා ගැනීමක් විදිහට සලකන්න පුළුවන් සහ අර ඒ තමන්ව නිෂේධ කිරීමට බලාපොරොත්තු වෙන බලවේග වලට යම්කිසි සාධනීය අනන්‍යතාවයක් ලබා ගැනීමට ඉඩදීමකට වඩා වැඩි දෙයක් විදිහට සලකන්න බෑ. ඉතින් මේකේ අනිත් පැත්ත තමයි දැන් මේ අතරේ මේ විපක්ෂයට මේ විරුද්ධ පක්ෂ වලට අනවශ්‍ය දේශපාලන සුජාතභාවයක් ලබා දීමට පාර කපනවා වෙනුවට ඒකේ අනිත් පැත්ත තමයි එක පැත්තකින් මීට සමාන්තරව යම්කිසි ආකාරයකට අර තමන්ගේ ඒ ජාතික ජන බලවේග ආණ්ඩුව පදනම් වෙලා තිබෙන කඳවුර දුර්වල කිරීමටත් යම්කිසි විදිහක මේ ඒ ව්‍යායාමයක් කියනකට වැඩිය ඒ දේශපාලන ඒ ආණ්ඩුවේ දේශපාලන කළමනාකරණය නිසා එවැනි දුර්වල වීමක් සිද්ධ වෙලා තිබෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට පේනවා දැන් උනත් ඔය ජාතික ජන බලවේගයේ විවිධ පාර්ශ්ව ඒ ජාතික ජන බලවේගයට විධිමත්ව ඒ ජාතික ජන බලවේගයේ විදිහට සංවිධානාත්මක එකතු වුණු පිරිස් මේ වේවා එහෙම නැතුව ඊට පිටින් ඒ සංවිධිත කොටස්කරුවන් විධිමත් කොටස්කරුවන් විදිහට නොවුනත් එකතු වෙච්ච පිරිස් අතර යම්කිසි කලකිරීමක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් ඒ බොහෝ පිරිසේ මේ කියන්නේ බාහිර පාර්ශව කියන්නේ ජාතික ජන බලවේගයේ කියන පුළුල් ඒ පුළුල් සන්දර්භය නැත්තම් ඒ පුළුල් ව්‍යුහය අමතක කරලා ඔය ජනතා විමුක්ති පෙරමුණ අතට වැඩි බලයක් ලබාගෙන කටයුතු කරනවා කියන එක තුල යම්කිසි අර ඒ ජනතා විමුක්ති පෙරමුණේ නොවන ජාතික ජන බලවේගයේ පිරිස යම්කිසි කලකිරීමකට පත් වෙලා තිබෙනවා. ඒ තුල යම්කිසි විදිහක ඒ ජාතික ජන බලවේගයේ දුර්වල වීමේ නැඹුරුවක් තිබෙනවා. ඉතින් එතකොට මේ වගේ මේ විපක්ෂය මේ ආණ්ඩුවට විරුද්ධ ඒ විපක්ෂ බලවේගය ශක්තිමත් කරන මේ වගේ මේ සර්වපාක්ෂික සමුළුව වගේ ක්‍රියාමාර්ගයක් දියත් වෙන්නේ අරවැනි මේ කියන්නේ ඒ තමන්ගේම බලවේගය තමන්ගේම මිත්‍ර පාර්ශවය දුර්වල කිරීම සඳහා කටයුතු කරමින් තිබියදී මෙතෙන් තමයි මම හිතන්නේ අර ඒ ඒ ආණ්ඩුවට අදාළ ඒ බලව්‍යාපෘතිය ඒ කියන්නේ මම බලව්‍යාපෘතිය කියලා කියන්නේ දැන් මේ ඇත්ත සැබෑ තීරණ ගන්න පිරිසක් ඉන්නවනේ. ඒ අයගේ දේශපාලන කළමනාකරණයේ තියෙන දුර්වලතාවය. එක පැත්තකින් ඒගොල්ලෝ සතුරා ශක්තිමත් කරනවා, මිතුරා දුර්වල කරනවා. සතුරා ශක්තිමත් කරනවා කියන්නේ මේ සර්වපාක්ෂික සමුළුවක ඇදවීම හරහා ඒ සතුරාට යම් කිසි විදිහක හුස්ම ගන්න අවස්ථාවක් දීලා ඒකට ඔක්සිජන් දීලා ඔක්සිජන් ටැංකියක් දීලා ඔක්කොම සියල්ල කරලා ඒගොල්ලන්ව මේ අර යම් කිසි විදිහකට කියන්න පුළුවන් ICU එකෙන් එළියට අරගෙන තියනවා කියලා. ඒක හරහා ඒගොල්ලන්ට දැන් නැවතත් ඒගොල්ලෝ ආපහු දැන් ආණ්ඩුව කල්පනා කරන නැති දේ තමයි මේගොල්ලෝ ශක්තිමත් වුණාම වෙන්නේ මොකද්ද? මේගොල්ලෝ ශක්තිමත් වුණාම වෙන්නේ මේ ආණ්ඩුවට විරුද්ධ කඳවුර විදිහට එකතු වෙලා ආණ්ඩුව පෙරලන්න කටයුතු කරන එක. ඉතින් මේකේ දැන් මෙහෙමයි මම කියන්නේ මේගොල්ලන්ට විරුද්ධ මර්ධනය කරන්න නෙමෙයි. ඒක නෙමෙයි අත්තටම කරන්න ඕනේ. ඒ මර්ධනය කරන්න නෙමෙයි. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දෙපයින් ඕනනම් නැගී හිටින එක වෙනම දෙයක්. නමුත් මේ ඒකට ආණ්ඩුව අනවශ්‍ය විදිහට ඒකට සහයෝගය දෙන එකේ තිබෙනවා බරපතල දේශපාලන කල්පනාකරණයේ ගැටලුවක්. එහෙම කරද්දී අනිත් පැත්තට අර ජාතික ජන බලවේගයේ තුල තිබෙන පොදු බව එහි තිබෙන ඒ පුළුල් සන්ධානය පවත්වාගෙන යාම සඳහා ඊටම අඩු අවධානයක් තමයි යොමු කරමින් ඉන්න බව පේන්නේ ඒ ආණ්ඩුව. ඒගොල්ලෝ හිතනවා ඒකට ආසන්න වශයෙන් ඒගොල්ලන්ට දේශපාලන වශයෙන් හානියක් කියලා. ඉතින් මම හිතන්නේ ඒක වැරදි දේශපාලන 탁සේරුවක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ තත්ත්වය
ඒ නිසා දැන් මම නම් දකින්නේ මේක ටිකක් ඒ අත් වශයෙන්ම ඒ ඇතිවුණු මේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයත් සමග ඇතිවුණු දේශපාලන පරිවර්තනයේ දෘෂ්ටි කෝණයෙන් බලනවා නම් විශේෂයෙන් මේ පරිවර්තන ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන කොන්දේසි වල දෘෂ්ටි කෝණයෙන් බලනවා නම් මේ තත්ත්වය තරම් යහපත් තත්ත්වයක් නෙමෙයි. විශේෂයෙන් දැන් මේ මම හිතන්නේ ඔය ඒ සම්ප්‍රදායික ප්‍රභූතන්ත්‍රය සහ ආණ්ඩුව අයිති ජාතික ජන බලවේගය අතර පසමිතුරුතාවය පවත්වාගෙන යාම අවශ්‍ය දෙයක්. මොකද මේ පසමිතුරුතාවය දේශපාලනයට අවශ්‍යයි. ඒක මම හිතන්නේ ඒක එච්චර මේ එයාට යම්කිසි විදිහක ආණ්ඩුවේ ව්‍යාපෘතියට ඇතුල් වෙන්න ඉඩ දීලා එයාට සුජාත භාවයක් ලබා දීම මම හිතන්නේ දේශපාලන වශයෙන් මේ පරිණත පියවරක් විදිහට සලකන්න බෑ. විශේෂයෙන් ඒ සිදුවෙන්නේ ජාතික ජන බලවේගයේ කඳවුර දුර්වල කෙරමින් වීම තත්ත්වය තවදුරටත් බරපතල කරනවා